හරිම සන්තෝසයි. මට මතකයි මේ මීට අවුරුදු සෑහෙන්න කාලයකට කලින් වස්සා මොකද වෙන්නේ මල්ලි? රයිට් මම නෑ මට පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඉතින් මේ අවස්ථාව දෙන්න මට කතා කරන්න. මොකද මේ මම දිග්ගල්ලේ ඉඳලා මුලින්ම බීරගඩියට කකුල තිබ්බට පස්සේ අපේ සුදුවම්ම මාව එක්කගෙන ආවා මේ පිටිපස්සේ තියෙන ඉස්කෝලේට. කට්ටිය දන්නවා මම බීරගඩි ඉස්කෝලේ ගියා කියලා. හැබැයි ඊට කලින් මම ගියේ මණ්ඩාඩු ඉස්කෝලේට. ඒකෙන් පස්සේ තමයි මම බීරගඩියට ගියේ. ඉතින් ඒ ඉස්කෝලේ ගාම ඉඳන් අද ඉස්කෝලේ පිටුපාලා සිං කරන්න වෙච්ච එක ගැන පොඩ්ඩක් දුකයි. සුදුවම්මත් ඉන්නවා ඉස්සරහා. අපේ අම්මත් ඉන්නවා, ලොකු අම්මත් ඉන්නවා, නැන්දත් ඉන්නවා. පවුලේ ඔක්කොම කට්ටිය ඉන්නවා. ඔක්කොම මගේ කට්ටිය ඉන්නවද ඌව කොනේ? හරි. සීතල කාමරසේ බිත්ති හතරක් මැද්දේ ඉන්න උන්නේ දන්නේ ටකරල්ලයි මේ දැනෙන රසනේ.